ආමිකාරයෙක් බංකරේ ඉඳන් ඉස්සිලා බලන් ඉඳීවි උණ්ඩ ගේනකම්. උණ්ඩ නෑ මචං උණ්ඩයක් තියන්. පෙබා කරන්න අන්න එනවා ජංගියක් ඇඳන්. 30 වසරක් යුද්ධය නිමා කරපු අපේ රටේ රණවිරුවන්ට හරි ලස්සන්ට පද පේලි ගලපලා ලස්සන ගී පද ලියලා තියෙනවා. හැබැයි ඒවා සමහර මිනිසුන්ට ලස්සන වුණාට මේ සමාජයේ ගොඩක් මිනිසුන්ට ලස්සන නැහැ. ඇස්මස්ලේ දන් දීලා අපේ ජීවිත වෙනුවෙන් කැප කරපු ඒ ආදරණීය රණවිරුවන්ට අද සමාජයේ ගොඩක් මිනිස්සු මේ විදිහට පහර දෙනවා. ඒ පදවැල් වලට නටන මිනිස්සුත් මේ විදිහට පදවැල් ගොතලා ගීත නිර්මාණ මිනිස්සුත් දැනගන්න ඕනේ. එදා 30 වසරක් යුද්ධ කරේ අපේ රණවිරුවෝ අපි නිසා කියන එක. ඒ අපහාස කරපු ගීතවලට නර්තනයෙන් දායක වෙන අයගෙන් මම අහන්නේ ඕගොල්ලෝ කවදාවත් දැකලා නැද්ද සීල් තියලා රණවිරුවෙක් තමන්ගේ ගමට එනවා. නැත්තම් අල්ලපු ගමේ නැත්තම් රටේ ඒ වගේම අපි වෙනුවෙන් අතපය නැතිව ජීවත් වෙන අපේ ආදරණීය රණවිරුවන් කවදාවත් දැකලා නැද්ද? මම කියන්නේ මට නම් ඒ අය මිහිපිට දෙවිවරු. ඒගොල්ලෝ නැතිනම් අද මම හුස්ම ගන්නෙ නැහැ. මගේ දෙමව්පියෝ මගේ දරුවෝ මගේ රටේ මිනිස්සු ඒගොල්ලෝ නැත්තම් අද හුස්ම ගන්නෑ. හැබැයි මේ විදියට බැනලා මදි අපිට හුස්ම දීපු රණවිරුවන්ට. හරිම කැතයි, හරිම කනගාටුයි. හැබැයි අපේ රටේ සමහර අම්මලා, සමහර දරුවෝ, සමහර බිරින්දෑවරු, සමහර තාත්තලා, සමහර සහෝදරයෝ හැමෝම තාමත් බලන් ඉන්නවා. ඒගොල්ලන්ගේ හිත පිළිගන්නේ නැහැ එයාගේ පුතා මැරිලා කියලා. ඉතින් තාමත් බලන් ඉන්නවා මේ රට රැක්ක රණවිරුව තමන්ගේ ගෙදරට එයි කියන එකට. ඒ වගේම කියන්න කැමති අපේ රණවිරුවන්ට උණ්ඩ ඕනේ නැහැ. පෙබා කරන් මොන විදිහටවත් මරලා දැම්මනේ. හතුරු නසන්නට මේ රට බේර ගන්නට උණ්ඩ හොයන්නේ කෙලින්ම ඉස්සරහට ගිහිලා සටන් කරනවා. ඉතින් ඒ රණවිරුවන්ට පද හදන්න එපා. ඒ රණවිරුවන් අගේ කරන වසර 16ක් අදට වසර 16ක් දැනට මේ රට ආරක්ෂා කරලා දීලා අපිට හුස්ම දීලා ඒ රණවිරුවන් පාගා දමන්න එපා. මෙහෙම ගීත නිර්මාණ කරන්න එපා. මේවට නටන්න එපා. අගයක් නැති මිනිස්සු, දුකක් නැති මිනිස්සු හෙට අනිද්දා අපිට පහර දෙන්න තවත් මිනිස්සු ආපු දවසකට තේරෙයි. හැබැයි එදාට වැඩක් නැහැ. හොඳට මතක තියාගන්න මේ රට රැකි රණවිරුවන්ට ආදරය කරන්න. ආදරෙන් බලා ගන්න, ගරු කරන්න. එතකොට මේ සමාජය ගොඩක් ලස්සනයි. මම මේ අවසන් වශයෙන් මේ සියලුම මගේ රණවිරියෝ සියලු දෙනාටම යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා මේ රට රකින්නට. මගේ උත්තමාචාරය මම හිස නම ආචාර කරනවා මගේ ආදරණීය රණවිරුවන්ට.